ලංකාවට අලුතින් රජ කෙනෙක් පහළ වෙලාද? පිලිපීනේ නීත්‍යානුකූලව රජකම අරගෙන ඔටුනු පළදින්න සූදානම් වන හිටපු පළාත් සභා මන්ත්‍රී අජ්මල් මෞජූද් කැමරාව ඉදිරියේ කියපු ඇදහිය නොහැකි ආන්දෝලනාත්මක කතාව මෙන්න. දුටු ගැමුණු රාජසිංහලාගෙන් පස්සේ දැන් මම රජ වුණා කියමින් ඔහු කළ හෙළිදරව්ව. කතාව පටන් ගන්නෙ මෙහිමයි. මාධ්‍යවේදියා අහන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු පළාත් සභා මන්ත්‍රී අජ්මල් මෞජූද් පවසන්නේ පිලිපීනයේ ඕවර්ට් රිකාල්ඩේ කියන ආයතනයෙන් තමන්ට මේ රජතනතුරු ලබා දුන් බවයි. ඔහු කින්නේ මොනවද කියලා අපි අහලයිමු. ආපු විදිහක් දැක්කා. ඊටමත් ගැඹීර විදිහට තමයි මෙතෙන්ට ආවේ. ඊටමත් අඩවසම් රජ කෙනෙක් විදිහට තමයි අපි ඔබතුමාව දැක්කේ. ඔබතුමා හඳුන්වන්නෙත් එහෙමයි. ඔබතුමාට ඒ වගේ තනතුරක් ලැබුණයි කියලා තමයි ආරංචි උනේ. ඒ හින්දා තමයි මේ බලන්න ආවේ. පොඩ්ඩක් අපිට විස්තර කරොත්. ඔව් මම ඉස්සලම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඕවෙට් රිකාල්ඩේ. ඒගොල්ලන් තමයි රජ තනතුරෙම දෙන නීත්‍යානුකූල ඉන්න කට්ටිය. ඒගොල්ලන් තමයි ලයිසන්ස් හෝල්ඩර්. ඒගොල්ලන්ගේ රට ඇවිල්ලා ෆිලිපීනේ. මෙතුමා මාව හොඳට දැකලා මම මේකට හරි සුදුසු කෙනෙක් කියලා තමයි එතුමා මාව තෝරගත්තේ. මීට අවුරුදු 5කට ඉස්සර ඉඳලා එක එක රටවලට එන්න කිව්වා අහවල් ජනාධිපතිගේ අතින් වට දෙන්න යනවා මේ මෙන්න එතකොට තව ෂේක් රජුරුගේ අතින් ගන්න පුළුවන් කියලා එමෙන් දෙන්න කියලා ඒත් මම ගියේම නැහැ අවංකව මම මගහැරලා හිටියේ හේතුව මම සාමාන්‍යයෙන් මොනවත් වැඩි එරොල යන කෙනෙක් නෙමෙයි පසුව ඔහු ලංකාවට එනවා කියලා ඇවිල්ලා මට කිව්වා මේක ඔබතුමා හිමි කරගන්න ඕනේ කියන එක. ඒතකොට මම ගොඩාක් සතුටු වුණා. මම බැලුවා මම මේ හිමි වෙච්ච තෑග්ගේ මට රටට හොඳ සේවයක් කරන්න කියලා මම හිතුවා. හේතුව මීට කලින්ොත් මම පළාත් සභා මන්ත්‍රී කෙනෙක් වශයෙන් ඉන්නකොට හොඳ නමක් තිබ්බ කෙනෙක්. ඒ කියන්නේ ඔක්කොම මන්ත්‍රී බෝල වැඩ කරන්නේ අර ලක්ෂ 50ක් දෙන අවුරුද්දට ඒ විමර්ශිතගත මුදලේ තමයි වැඩ කරන්නේ. මම අවංකවම අවුරුදු 2ක් විමර්ශිතගත මුදල ගත්තේ නෑ. මගේ තියෙන සාක්කු සල්ලි වලින් මම නැනවත් ගුණවත් සමාජයක් විහි කරා ඉස්කෝල මට්ටමේ. මම කරලා තියෙන දේ ගොඩාක් බොහෝයි. මම ඒක කියන්න ගත්තොත් මට වෙනම දවසක් ඕනේ. මොකද එච්චරට මම කරලා තියෙනවා අතපය නැති මිනිසුන්ට කඩ රෝද පුටු දීලා කඩකාමර හදලා දීලා සල්ලි දීලා ව්‍යාපාර කරන්න ඒව කරපු කෙනෙක්. තව තිබුණා ඉස්කෝලවල 3-4ක් විතර විදුලිය කපලා අවුරුදු 7ක්. අවංකව එක ඉස්කෝලයක් තමයි ගුණසිංහ ඒක තමයි හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයා ඉගෙන ගත්ත ඉස්කෝලේ කිව්වා සුචරිත ළඟ. එතකොට ඒ ඉස්කෝලේට පවා මම තමයි ගෙන්නේ. මට තවත් කියන්න තියෙන්නේ දැන් ඇත්ත වශයෙන්ම දැන් මම රජ වුණා මට ගොඩාක් සතුටුයි. මොකද ශ්‍රී ලංකාව ගත්තොත් ශ්‍රී ලංකාව බිහි වෙලා තියෙන්නේ රජුගේ කතාවක් තියෙනවා. දුටු ගැමුණු රජුරෝ රාජසිංහ රජුරෝ ඉල්ලාර රජුරෝ මේ ට්‍රැඩිෂන් කියන එක අපි දිගටම ගෙනියන්න ඕනේ. සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා අවංකවම මරක්කලේ ඒ කියන්නේ මුස්ලිම් කෙනෙක් රජතුමාව